කියන්නේ කියලානේ අද අමුතු වෙනමක් ඇවිල්ලා කියලා මොකක්ද නැහැ අමුතු වෙනම. අමුතු ලස්සන සෑමදාම ඉන්න මම තමයි දැක්කේ. පොඩ්ඩක් ඉතින් වැඩ කීපයක් කර මං කලින් කිව්වා වගේ වැඩ පොඩි සටහනක් දාගෙන වැඩ 4-5ක්ම තියෙනවා එළිය කරගෙන ඉන්න. ඉතින් ඒකට දැන් මේ යන ගමන් ඉන්නේ. පොඩක් දෙයක් මතක් වුණා. මීට අර කාලයකට කලින් මගේ යාළුවෙක් කියන්නේ ඉතින් අර සමහර වෙලාවට එක කාලවලට සමහර වැඩත් එක්ක අපිට මුණ ගැහෙන අය ඉන්නවනේ. ඒගොල්ලෝ යාළුවෝ කියලා කියන්නත් බෑ. ඉතින් ඒගොල්ලෝ අර මුණ ගැහෙන අය. එහෙම කෙනෙක් දවසක් මේ වෙන කෙනෙක් ගැන දැන් මට කියන විස්තරයක්. එයා ගැන මොන හරි විස්තරයක් කියලා සාමාන්‍යයෙන් ඔය එක එක්කෙනාගේ ගැන විස්තර කියන කෙනෙක් කියලා. ඉතින් ඒක මම එච්චර ආස නැහැ. නමුත් අර ඒ දවස්වල මම කරපු මේ මොන හරි වැඩ මොකක් හරි වැඩක් අපි කියන්නේ සමහර ටීම් එකක් එක කරන්න වෙන වැඩ තියෙනවනේ. එන්නේ මේ වගේ මොකක් හරි වැඩක් මට මතක නැහැ දැන්. මේ ඒකෙදි ඔය කතා කරනකොට ඉතින් ඔන්න ඔය එක එක්කෙනාගේ විස්තර කියනවා මට ඉතින් පොඩ්ඩක් ඒවා අහන් ඉන්න මම කැමති නැති වුණාට දැන් මං හරි කියනවා කියලා ඉතින් මම හිටියා රිෂබ්. මේ දැන් එයා ඉතින් පොඩ මොඩයිනේ තාරකා. මේ කියලා කවුරු හරි ඒ අපේ කණ්ඩායමේ ඉන්න තව කෙනෙක් ගැන දැන් මෙයා මේ කියන්නේ කියලා විස්තරයක් කිව්වා. එතකොට මට ඊට පස්සේ මතක් වුණා ඒක ඒ වෙලාවේ සාකච්ඡා ඉවරනේ එතනින්. ඒවට මම මොකුත් කියන්නේ නැහැ. ඔව් නේද එහෙම කියලා මම කවදාවත් කියන්නේ ඒ වුණාට මම දැකලා තියෙනවා මට අත්දැකීම් තියෙනවා. එහෙම නොකියුවට සමහර විට ඔය කියන පුද්ගලයෝ වෙන කෙනෙක් එක්ක කියන්න පුළුවන්. සමහරට අදාළ කෙනත් එක්කම කියන්න පුළුවන් මෙන්න අහවලා කිව්වනේ වා මෝඩයි කියලා. එහෙම කිව්වද? ඕනේ කිව්වනේ. දැන් මේ අරපු එයාම මගෙත් එක කියපු එක මම කිව්වා කියලා කියන්න ඉඩ තියෙනවා. මොකද මම අහගෙන හිටියනේ ඒක. ඒ නිසා මම මේ මිනිස්සයව මම ඇත්තටම හලලා දැම්ම කියන වචනේ මම හිතන්නේ වැරදි නෑ නරකත් නෑ. මුසුදුසු මිනිස්සු හලලා දාන්න ඕනේ. ඒක තමයි මගේ වචනේ. මම දන්නේ නෑ අනිත් අය මොන විදියට ඒක අර්ථකථන දෙනවද කියලා. මම හිතන්නේ ඒක මගේ දැනුමේ හැටියට හලලා දානවා කියන එක තමයි සුදුසුම වචනේ. මොකද හේතුව ඒගොල්ලෝ අතාරිනවා කියන්නත් බෑනේ හලලා දානවා. ඉතින් ඒකම මට මතක් වුණා මේ මිනිස්සු කියපු වගේ වෙන කෙනෙක් ගැන කියපු එක. ඒ වගේම ඔහොම දවසක් කිව්වා. නිකන් කතා කරන වෙලාවක ෆෝන් එකෙන් නෙමෙයි. එයා මේමයි. එයා අනුන්ට මේ පුරවල්වල් කපන එක කියන්නේ අනුන්ට මොන හරි කේසයක් අදින එක කෙනෙන්නේ. එයා මේ වගේ නරක කෙනෙක් නේ. කොහොම කී හැම කෙනෙක් ගැනම එයාගේ තියෙනවා මෙන්න මෙයා මේ වගේනේ කියලා කියනවා. ඒ කියන්නේ නිකන් කියලා දානවා. එතකොට මම කල්පනා කරා දැන් දෙතුන් දෙනෙක් ගැන මේ විදිහට කිව්වහම මේ මිනිස්සයා එතකොට මංව අදාළ වෙන කොහේ හරි තැනකට මං ගැන මොකක් කියනව ඇත්ත මෙයා. එහෙම ඇත්තටම මට හිතුණා. මම සාමාන්‍යයෙන් මිනිස්සු අලුතෙන් අඳුරගත්තත් සාමාන්‍යයෙන් දන්න කියන අය අලුතෙන් අඳුරගත්තත් මිනිස්සුන් જાති ඇත්තටම මේ අඳුර ගන්න බෑනේ. සමහර ජීවිත කාලෙම ආශ්‍රය කරත් අඳුර ගන්න බෑ. අමුතුම જાති කට්ටිය ඉන්නවා. ඉතින් ඒක එහෙම තමයි. මම කියන්නේ යන්නේ එහෙමයි කියලා මේ මිනිස්සු සියල්ලම හලලා දාන්න ඕන කියලා නෙමෙයි. අපිට ඉතින් මනුස්සයන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න බෑ. සමාජයේ වැඩ කරද්දී අපිට මිනිස්සුත් එක්ක වැඩ කරන්න වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය ස්වභාවයනේ. නමුත් මේ එතන මතක තියාගන්න ඕනද තමයි ඔන්න ඔය වගේ ඒවා සිද්ධ වෙනවා. ඒකට ඒවයි ප්‍රවේශම් වෙන්න ඕන. ඉතින් අර වගේ නොඑක් අය ගැන විවිධ දේවල් කියන පුද්ගලයෝ නම් ඊටම භයානකයි. මොකද ඇත්තටම මම කිව්වා මට හිතුනේ මම කිව්වා කියලා මෙහෙම දේවල් කියලා ඉතින් මිනිස්සුන්ට. ඊට පස්සේ මම හොඳට කල්පනා කරලා මේ කණ්ඩායම මේ දවස් ටිකේ මට මොන ගැහිච්ච අලුත් ඒ කාලේ මොන ගැහිච්ච වෙන අය. සමහර අය ඉතින් අර ඒක දුරස්ත වෙලා යනවා අපි අදාළ වැඩ කටයුතු ඉවරුනාට පස්සේ මේ එහෙම ඇත්තටම මේ මිනිස්සු වැරදි වැටීමකින් ඉන්නවත් දන්නේ නැහැ කියලා මට හිතුණා. මොකද ඒ අනිවාර්යයෙන්ම කියනවා ඇති. අනිවාර්යයෙන්ම අර විදිහට කියනවා ඇති. එහෙම තුන් දෙනෙක් ගැන මට කිව්වා. ඒ කණ්ඩායමේ තුන් දෙනෙක්. එයා මේ වගේනේ හොඳ නෙමෙයි කියන්නේ හැබැයි. ඒකයි ප්‍රශ්නේ. හොඳ කියනවා නම් කවන්නේ නැහනේ. අනේ එයා හරිය හොඳ කෙනෙක්. අනේ එයා හරිය කරුණාවන්ත කෙනෙක්.
මම හරිම කලාතුරකින් අහලා තියෙන මිනිස්සු තව කෙනෙක් ගැන එහෙම රෙකමදාරුවක් කරනවා නේ. හරි අවංක කෙනෙක් හොඳ කෙනෙක්. ඔය ආශ්‍රය කළ බලන්න බොරුද කියන්නේ මගේ. සමහරට වැඩි වැඩීමකින් එහෙම කියනා වෙන්නත් පුළුවන්. ඔය මං කියන જાති ටොක්සික් මිනිස්සුන්ට අහුවෙලා එහෙම කියනා වෙන්නත් පුළුවන්. නමුත් කොහොම වුණත් මේ මම නම් එහෙම ඉන්නවා කියන අය ඉන්නව නැත්තේ නෑ. මේ මං නම් අහලා තියෙනවා හරි අඩුයි. හොඳයි කියන වචනේ කියන කට්ටිය. අන්න ඒකයි. ඉතින් ඒක නිසා ඒ වගේ මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න ඕන කියලා මට හිතෙනවා මම නම් පරිස්සම් වෙනවා. පරිස්සම් වෙනවා කියන්නේ මට වැඩක් නැති අය මම ඇත්තටම මේ මම හලලා දානවා. මම කතා කරන්නේවත් නැහැ. ඒ කියන්නේ දුරකථනයෙන් කතා කිරීම පවා භයානකයි. ටොක්සික් මිනිස්සු. ටොක්සික් මිනිස්සුත් එක්ක මේ ඒගොල්ලන් ඇසුරු කරන්න ඕනේ නැහැ. විශේෂ සහිත මිනිස්සු සමහරලාට බොහෝ වෙලාවට අර දුරකථනයෙන් කතා කරත් ඇති ඒගොල්ලෝ මේ අර මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන්න දන්නවා. ඒ ඩිස්ටන්ස් එක තිබිලත් බෑ. ආරක්ෂා වෙන්න. ඒ වගේ තව අත්දැකීමක් මට ළඟදී මම මුණ දුන්නා. දැන් සතියකට විතර කලින් පොඩි සිදුවීමක් වුණා. ඇත්තටම මම මේ සාමාන්‍යයෙන් ඔය අපිට එනවනේ පණිවිඩ, කෙටි පණිවිඩ මෙසේජස් ඒවා ඉතින් ඔය WhatsApp එකේ වගේ අපි කතා කරන්නේ අපිට අවශ්‍ය ඒවට ගොඩක් වෙලාවට මගේ වැඩ අර ඒ කියන්නේ කිසියම් කාලසටහනකට අනුව මම පොඩක් වේගෙන් වැඩ කරන කෙනෙක් ඉඳ මම අත්‍යවශ්‍ය දේවල් විතරයි මම අර දීර්ඝ ඒ සාකච්ඡා මේ chats වලට යනවා හරි අඩුයි. කවුරු හරි මොන හරි උදව්වක් ඉල්ලුවොත් කවුරු හරි ගැන පොඩ්ඩක් වැඩියෙන් අවධානය යොමු කරන්න ඕන කියලා මට හිතුණොත් විතරයි මම ඒක කරන්නේ. ඉතින් සෝෂල් මීඩියා වල නම් මම මේ ගොඩාක් දුරට මම මේ ඔය ගොඩක් අය දාන මෙසේජස් මම ඇත්තටම දකින්නෙත් නැහැ. සමහර වෙලාවලට මගේ නම්බර් එක නැති මම හොඳටම දන්න කෙනෙක් අපේ ෆීල්ඩ් එකේ කෙනෙක් හරි ගොඩක් කාලෙකින් කියනවා මට මම මෙසේජ් එකක් දැම්මා උත්තර දුන්නේ නැහැ කියලා. මම ඇත්තටම බලලා නැහැ. මට ගොඩක් අය බැලෙන්නේ නැහැ. ඔන්ලයින් ඉන්න වෙලාවක දැක්කත් සමහරලාට මෙසේජ් එකක් එනවා එක්ක මම මොන හරි වැඩක ඉන්නේ. ටක් ගාලා Facebook එකේ මොනවද වෙන්නේ කියලා මගේ ප්‍රොෆයිල් එකට ඇවිල්ලා බලලා යන්න වෙන වෙලාවක තියෙන පෝස්ට් එකක් හැම දැම්මොත් බලන්න ඕනේ මොනවද කියන කමෙන්ට් එකක් දැම්මොත් කවුරු හරි ගොඩක් වෙලාවට මම ඔන්ලයින් හිටියොත් ටක් ගාලා රිප්ලයි කරනවා. ඒ වෙලාවේ මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න කට්ටියගේ පෝස්ට් මොන හරි තිබුණොත් ඒ හැම කෙනාටම ලයික් දාගෙන කමෙන්ට් දාගෙන එහෙම අනේක තමයි මගේ සිරිත. ඒ මං ඔන්ලයින් ඉන්න වෙලාවක නම් ටට් ගාලා ඒ ටික කරනවා. එහෙම මං කරන්න ඕනේ මට හැමදාම ප්‍රතිචාර දක්වන අයට මමත් ප්‍රතිචාර දක්වනවා පුළුවන් විදිහට. ඉතින් ඒක නෙවෙයි සිද්ධිය. දැන් මේ මම එච්චර දන්නේ නැති කෙනෙක් මම ගොඩක් මේ කාලෙකට ඉහත ටිකක් දන්න කෙනෙක් මේ කාන්තාවක් කතා කරලා මේ යා මෙසේජ් කතා කළා කියන්නේ යා මෙසේජ් එකක් දාලා තිබුණා. අනේ මට චුට්ටක් කතා කරන්න පුළුවන්ද කියලා. ඉතින් යා මොන වගේ කෙනෙක්ද කියලා අතට මම දන්නේ නැහැ. මම ඔය දවස් කිහිපයකට වැඩි කතා කරලා නැහැ. මගේ වෙන කෙනෙකුට සම්බන්ධ කෙනෙක්. මගේ යාළුවෙකුට සම්බන්ධ කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ යාළුවගේ මගේ මිතුරාගේ නම කියලා තිබුණ නිසා මේවා මං අහවලාගේ මේ දන්න කෙනෙක් කියලා මං අහවලාට සම්බන්ධ කෙනෙක් කියලා තිබුණ හින්දා මං ඒක මේ මෙසේජ් එක බලලා ඒකට මගේ නම්බර් එක දැම්ම කතා කරන්න කියලා. එයාට කතා කරන්න ඕනේ කියලා තිබුණ හින්දා. එතන වෙච්ච කතාව ඇත්තටම මෙහෙම පෞද්ගලික කතාවක් හින්දා යාගේ විස්තර වගේක් කියපු හින්දා මට ඒක කියන්න බෑ. ඒක මං කියන්නේ සුසු නෑ. එහෙම අවශ්‍යත් නෑ. ඒකෙන් මට කියන්න ඕනුනේ ඇත්තටම දැන් මේ මිනිස්සයා මේක මිනිස්සුන්ගේ ස්වභාවය ගැන මම කියන්නේ. ඇත්තටම මං කාලයක් තිස්සේ හරි නිශ්ශබ්දව ඒවා අධ්‍යයනය කරනවා පොඩ්ඩක්. ඒකෙන් මම හරි ආසයි. ඒ කියන්නේ මම මේ නෙගටිව් දෙයක් නෙවෙයි කියන්නේ. මං හරි ආසයි මිනිස්සුන්ගේ ස්වභාවය දිහා බලන්න, ඉගෙන ගන්න. අපිට කොච්චර කාලයක් ගත වුණත් සමහර වෙලාවට මිනිස්සුන්ගේ හැසිරීම්, ඒගොල්ලන් දක්වන ප්‍රතිචාර ඒවා තේරුම් ගන්න ටිකක් අමාරුයි. හරි සංකීර්ණයි මිනිස්සු කියන කට්ටිය. සමහරවිට අපි ඔබ මම හැමෝමත් එහෙම වෙන්න පුළුවන්. ඉතින් මේ කෙනා කිව්වේ එයාගේ හැනු කෙනෙක් විවාහක ගෑනු කෙනෙක් දරුවොත් ඉන්න කෙනෙක්. ඉතින් මං හිතුවේ මෙයා මොන හරි ගැටලුවක ඉන්නවා ඇති කියලා තමයි මම කතා කරන්න කිව්වම කොයි වෙලාවටද කියලා මම කමන්නේ ඒ වෙලාවේ මම පොඩ්ඩක් නිදහස් වෙලාවක් හිටි මං කෝවා දැන් කතා කරන්න කියලා.
කතා කරාම මෙයා දිගටම අර ඉන්ටර්විව් එකකදී අහනවා වගේ මගෙන් ප්‍රශ්න ටිකක් අහගෙන ගියා ඉතින්වා කොහොමද දැන් වා කොහෙද ඉන්නේ වගේ මේ ළමයි ඉස්සර කොහොමද වගේ ජීවිතේ කොහොමද ඔහොම කියලා දැන් එයාට කතා කරන්න ඕන කිව්වට වෙන දේවල් ටිකක් අහගෙන යනකොට ඉතින් මං පොඩ්ඩක් බැලුවා කතා කරන්න ඕන කිව්වේ දැන් මගේ විස්තර දැනගන්න හරි සුවදත්වයට දැනගන්න ඕන නම් ඒක වෙනම අනිවා හොඳින් ඉන්නවද එහෙම ඒකේ ටෝන් එකේ තියෙනවනේ ඇතුලේ ඒක කොහොමද අනිවාලට ඉතින් හොඳින් ඉන්නවද සනීපෙන් ඉන්නවද දරුවෝ කොහොමද එහෙම කියලා අහන ඉන්නවනේ මට දැන් මතක් වුණේ තව මගේ මිතුරියක් හම්බුණා මගෙත් එක්ක උපාධියට මගේ පළවෙනි උපාධියට ඉගෙන ගත්ත මිතුරියක් ඒ කතාව මම කියන්නම් මේක කියලා ඉවරලා මේ මිනිස්සුන්ගේ වෙනස පෙන්වන්න. ඇය මට දක්වපු ආදරණීය ප්‍රතිචාරයයි මේ මිනිස්සයාගේ තිබිච්ච ස්වභාවයයි. නමුත් මම ඇත්තටම ඒ අහපු ප්‍රශ්න වලට මම පොඩ්ඩක් ඉතින් එයා මගේ විස්තර අහපු ඒවට මම මගේ විස්තර එහෙම කාටවත් මම කියන්න ඕනේ නැහැනේ. මම ඉතින් මොකද මට මර ඉන්ටර්විව් කරනවා වගේ කවුරු හරි මගෙන් ප්‍රශ්න අහගෙන යනකොට මම දන්නවා මේ ඕපදූප එකට තමයි කතා කරන්නේ. ඒතර ඒ අය තගාලා මම පොඩි වැඩක මට මං බිසි දැන් කියලා තියන්න පුළුවන් නේ ෆෝන් එක. නමුත් මම ඒක කරේ නෑ. ඉතින් එයා ටිකක් යම් ගැටලු වල ඉන්න එක්කෙනෙක් කියලා මට තේරුණා හින්දා. ඉතින් එයාගේ යට දියුණු වෙන්නේ කොහොමද? එයාගේ අම්මගේ ප්‍රශ්න මේ පවුලේ මොන හරි තියෙන දේවල් වගේක් මට කිව්වා. ඉතින් මම එහෙම උපදෙස් දෙන්න කෙනෙක් නෙමෙයි. මං කොහොමද එහෙම උපදෙස් දෙන්න බෑ ඇත්තටම. මම එහෙම කවදාත් උපදෙස් දෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් එයා මානසිකව ගොඩක් අවුල් එයා නෙමෙයි මං කියන්නේ වෙන පුද්ගලෙක් කතා කරත් ගොඩක් මානසිකව අවුල් වල ඉන්න කෙනෙක් කියලා තේරුණොත් මම කියන්නේ වා මොන හරි කවුන්සලර් කෙනෙක් හම්බෙන්න හරි නැත්නම් වා බෙහෙත් ගන්න යමු වෙන්න හරි මොන හරි ડોක්ටර් කෙනෙක් එක්ක කතා නැත්නම් හිතවත් කෙනෙක් එක්ක කතා කරන්න. එහෙම කියලා කොහෙට හරි එරේ. ගොඩාක්ම මං කියන්නේ ගොඩාක්ම අර්බුද එක්ක ඉන්න කෙනෙකුට නම් එහෙම කියනවා. එහෙම නැත්නම් එයාත් එක්ක කතා කරලා එයාගේ හිත ටිකක් සුවපත් කරන්න වගේ පුළුවන් කියලා තේරුණොත් මට පුළුවන් නේ නිකන් සාමාන්‍ය ජෙනරල් දේවල් ටිකක් කතා කරලා යට දිනු වෙන විදිහ උදව්වක් ඕන නම් ඒක මම දන්න දේවල්. ඒ කියන්නේ මගේ අත්දැකීම් අනුව මෙච්චර කාලයකට මම දන්න කියන වෙනත් අයගේ අත්දැකීම් කොහොමද අලුත් දෙයක් පටන් ගන්නෙ ඔය වගේ තියෙනවනේ ඉතින් ඒක ඒ මිනිස්සයාගේ වටපිටාව බලලා එහෙනම් මම දේවල් පොඩක් කොහමද විනාඩි මම හිතන්නේ 40කටත් වඩා කතා කරා. ඒ කියන්නේ ඊට පස්සේ දිගට මෙයාගේ දේවල් කතා කරා. හැබැයි අර මුල අහපු ප්‍රශ්න ටික ඇතුලේ හරීම ටොක්සික් දේවල් කාරණා වගේක් තිබුණා. එනේ හරි දුෂ්ටකමක් වගේ නිකන් ඊර්ෂ්‍යාවක් වගේ ඒක ඇතුලේ තිබුණේ මගෙන් මම කියන්නේ. ඉතින් මගේ ජීවිත කාලේ මම ලබාගත්ත යම් දේවල් එයා කිව්වා මෙහෙමයි නේද ඒවා මෙහෙම කියලා කිව්වට ඒක ඇතුලේ තිබුණේ වෙන එකක්. ඉතින් ඒක කමක් නැහැ. ඒක මට කිසිසේත්ම බලපාන්නේ නැහැ. මිනිසුන්ට ඊර්ෂ්‍යා හිතෙනවා මිනිසුන්ට දුක හිතෙනවා තමන් එක්ක සංසන්දනය කරනවා ඒකනේ අපේ මිනිසුන්ට ගොඩාක් වෙලා තියෙන්නේ මං ඉන්නේ කොහෙද කියලා තව කෙනෙක් ඉන්නේ කොහෙද කියලා එහෙම බලනවා දැන් ඔය සෝෂල් මීඩියා මේ ළඟදී කෙනෙක්ව සෝෂල් මීඩියා එකේ හින්දා මිනිසුන්ගේ ස්ට්‍රෙස් එක වැඩි වෙලා තියෙනවා මොකද මං ඒවා හිතන්නේ මොකද්ද ඇයි එහෙම කියන්නේ කියලා එතකොට එයා කිව්වා නෑ අනිත් අයව පේනවා වැඩිනේ කියලා ඒකේ ඇත්තක් තියෙනවා මොකද අනිත් කෙනාගේ ජීවිතේ ඉන් ඩීටේල් ගිහිල්ලා බලන්න පුළුවන් සමහර විට බොරුවක්ම දානවා කට්ටියක් ඉන්නව වෙන්න පුළුවන් අර ෆේක්ම ජීවිත තියෙනවනේ සම්පූර්ණ මවාපෑම් ඇතුලේ තියෙන වෙන කතාවක් පෙන්වන්නේ වෙන කතාවක් එහෙම ඒවා තියෙනවා ඒතකොට ඒකෙන් මැනගන්න බෑ මේ මනුස්සයාගේ සැබෑ තත්ත්වය මොකද්ද කියලා නමුත් මේ සාමාන්‍යයෙන් ඉතින් පුළුවන් නේ යාගේ දැන් විදිය කොහොමද මොනවාද මෙයා කරන්නේ මොන තත්ත්වෙද ඉන්නේ බොරුව 100ට කීයක් හරි අඩු කළා දාච්ච සාමාන්‍යයෙන් ජෙනරලි දෙයක් හිතා ගන්න පොඩි ඒ වගේ ඒකට අර කම්පෙයාර් කරන එක තමයි එන්නේ අයියෝ වඩේ මට බැරි වුණානේ මේක කරන්න මාන වැඩක් නෙමෙයි කොහොමද අප්පා මෙහෙම කරන්නේ කියලා එහෙම අර සංසන්දනයක් එනවා ඉතින් ඒක ඇත්තටම සෝෂල් මීඩියා එකේ මම නම් එහෙම නෙගටිව් දකින දෙයක් නෙමෙයි ඒක ඊටාම හොඳ තැනක් අපිට අවශ්‍ය දේවල් කතා කරන්න ඉතින් අපි ඒක වෙන දවසක කියන්න ඕනේ ඇත්තටම වෙන දවසක මම දැන් මේ කාලේ සහ යම් කාලවල නොඑක් කාරණා ගැන මිනිස්සු හරියට ඉතින් කතා කරනවා. ඉතින් ඒක බොහෝ ඒවා ඉතින් වැදගත්කමෙන් අඩු කතා වැදගත්කම කියන්නේ අපිට ඒකෙන් ලබා ගන්න දෙයක්වත් නැහැ. අපේ සමාජයට ඇති දියුණුවකුත් නැහැ. එහෙම ඉතින් කාලේ නාස්ති වීමක් විතරයි කියලා හිතෙන දේවල් බොහොමයක් තියෙනවා.
ඉතින් ඒ සෝෂල් මීඩියා එකේ ඒ අපිට අවාසි වෙන පැත්ත. ඒක ඉස්සරහට දිගට ගියොත් අපිට ඒකම තමයි වෙන්නේ. ඒ කියන්නේ අපේ කාලේ නාස්තිම විතරයි වෙන්නේ. නමුත් මේක හොඳ පැත්තට මාරව ගත්තා කොච්චර ඉන්නවද? දවසක ඒ ගැන කතා කරමු. එතකොට අර නම්බර් 2 අර මම කතා කරපු කට්ටියගෙන් දෙවෙනි එක්කෙනා. මගෙත් එක උපාධිය මම උපාධිය කරන කාලේ මගේ පළවෙනි උපාධිය ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ. ඉතින් සමහර එක්සෑම්ස් වලට මට යන්න බැරි වුණා. අර පුතාලා හම්බෙන්න ඉන්න කාලවල වල විභාගයක් ආවොත් එක්ක මම අර කන්න බැරුව ඉන්න කාලේ එහෙම විභාග කල් දානවා. එහෙම නැත්නම් එක්ක ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ ලියන්න බැරි වෙන කාලවල තියෙනවා. එහෙම මගේ උපාධිය ඉතින් පළවෙනි උපාධිය ටිකක් එක කාලේ ගොඩක් ගියා ඒකේ මැදදී. මම හිතන්නේ මට කලින් තමයි මගේ එක එක්සෑම් එකක් එහෙම ওই වගේ සබ්ජෙක්ට් එකක් රිපීට් වෙලා ඉඳ මට ඒක ගන්න බැරි වුණා ඒ අවුරුද්දේ. හැබැයි ඒ කොන්වොකේෂන් එකට ගිහිල්ලා බලලා තිබුණා කෝතාරකා කියලා. ඒතර මට මං හිතන්නේ මොන හරි වගේ ඉෂුව එකක් ඇවිල්ලා මට ඒ එක්සෑම් එක හරියට අන්තිම ෆයිනල් එක කම්ප්ලීට් කරගන්න බැරි වුණා. මම පොඩි ඊට වඩා අතුරු කාරණයක් මම සමහරලාට ඒක එක රිපීට් වෙලා වුණත් මං කැමති හරියට වැඩ කරලා ඒක කම්ප්ලීට් කරන්න. අර අතුරු පාරවල් ගැන සමහරු කියනවනේ ඉතින් ඒ අතුරු පාරවල් තියෙන මෙහෙම තියෙනවා අරම කරගත්තා නම් හරි මෙහෙම කරගන්න පුළුවන්. මම කවදාවත් එහෙම බලන්නේ නැහැ. මම බලන්නේ ඒක කමක් නැහැ. ඒකෙන් මම සුදුසු නැහැ. මම මේ විභාගයට ලෑස්ති නැති හින්දා තමයි මම රිපීට් වෙන්නේ. මට කරගන්න බැරි වෙන්නේ විභාගෙ ෆේල් වෙන්නේ. විභාගයක් කියන්නේ ඒක ඉතින් අපි ඒ වෙලාවේ සූදානම් වෙලා මුණ දෙන තරමට තමයි විභාගය සාර්ථක වෙන්නේ. නැත්නම් අපිට අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑනේ අපි හරියට ලෑස්ති වෙලා ගියේ නැතුණත්. ඒ නිසා මම කරන්නේ ඊළඟ අවුරුද්දේ නෑ. ඒ ටික පැත්තකින් තියලා නෝට්ස් ටික හරි සාමාන්‍ය අවශ්‍ය ටික කරනවා ඊළඟ සැරේ හොඳට ලෑස්ති වෙලා ලියනවා. ඒ වගේ. ඒ කලින් සැරේ රිපීට් වුණාට ඊට පස්සේ මට මම ඉතින් පොලිටිකල් සයන්ස් වල මේ සමහර තියෙනවනේ ඒරියාස් ඒවයි B+ එකක් තිබුණා. එතකොට සාහිත්‍යයේ B+ එකක් තිබුණා. ඔය වගේ. ඉතින් අර ජරමර ආස්සේ මම කොහොම හරි පස්සේ හොඳට ඒක කම්ප්ලීට් කරන. ඒක තමයි මගේ විදිය. මං කියන්නේ කාලේ කොච්චර ගියත් කමක් නැහැ. වැඩේ හරියට කම්ප්ලීට් කරන්න. හරියට කම්ප්ලීට් කරන්න ඕනේ. ඒතර ලෑස්ති වෙලා කරන්න ඕනේ. ඒ වැඩේ කරන්න ගියාම ඒ වැඩේට හරියටම ફોකස් කරන එක තමයි මගේ හැටි. ඉතින් ඒක චූටි අතුරු කතාවක්. මගේ මේ ඉතින් මිතුරිය මම මේ රාජ්‍ය ආයතනයකට ගියා මේ පෙරේදා මගේ පෞද්ගලික කටයුත්තකට මගේ දරුවෙක්ගේ වැඩ සම්බන්ධයෙන්. ඉතින් එතන චුට්ටක් මට ඉතින් කාලේ වෙලාව ගියා මට ඉතින් අර ඒවයි ස්ටෙප් බයි ස්ටෙප් දේවල් තියෙනවනේ කරන්න. ඉතින් එතනින් සයින් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ තව කෙනෙක්ගෙන් ඒක අනුමත කරගෙන එන්න කියනවා. තව අත්සනක් තව තැනකින් ගන්න ඕනේ. ඊට පස්සේ ෆොටෝකොපීස් ඕන. ඔහොම ගොඩක් ස්ටෙප් බයි ස්ටෙප් තියෙනවනේ. ඉතින් අපි අර සමහර ආයතන වලට ඇතුළට ගිහිල්ලා ඒ වැඩ කරද්දී තමයි අපිට තේරෙන්නේ මෙහෙමයි තව මේකට තව මේ දේවල් ඕන කියලා. ඉතින් ඔහොම ටිකක් කාලේ ගත වෙනකොට අපි ඊට මෙහෙට ගිහිල්ලා අපේ වැඩ ටික කරගන්නකොට මමයි පුතයි මේ මගේ මිතුරිය මේ එයාගේ සෙක්ෂන් එක හරහා යනකොට මට කතා කරලා එයාම තමයි කතාරේ මම දන්නේ නැහැ මේ ආයතනෙ ඉන්නවා කියලා. ඉතින් ඇය කතා කරලා මට ගොඩක් උදව් කරා එතන මේ වැඩ ටික කරන්න හරියට උදව් කරා. ඉතින් අතරේ එයාගේ පුතාලා දෙන්නත් ලොකුයි දැන්. ඒගොල්ලෝ එක්කෙනෙක් ඉංජිනේර් කෙනෙක් අනිත් එක්කෙනා ෆොටෝග්‍රැෆි කරන එක්කෙනෙක් එහෙම කියලා කිව්වා. හරි ලස්සනයි. ලස්සන පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් එහෙම කියලා එයා තරුණයි ලස්සනයි තාම. ඉතින් එයාගේ ප්‍රතිචාරය එයා දැන් මගේ පුතාටත් කතා කරලා පුතා කියලා හරි ආදරෙන් කතා කරලා අම්මා තාත්තා වගේ මේ මොහොතට ඉන්න ඕන. එහෙම කියලා මට මාර සතුටුයි ඒකට. ඒ කියන්නේ අවුරුදු ගානකින් අපි දැන් හම්බ වෙලා ඊට පස්සේ අර වගේ හරිම ආදරණීය ප්‍රතිචාරයකුත් දක්වලා මගේ දරුවන්ටත් අර විදිහට ආදරෙන් කතා කළා. ඊපස්සේ එයාගේ විස්තරත් අපි දෙන්න විදිහට ෂෙයා කරගත්තා. හරි පොඩි වෙලාවක් ඇතුළත. ඉතින් මගේ වැඩේ ඊටාම ඉක්මනින් කරන්න මට පුළුවන් වුණා මේ ඇය උදව් කරපු හින්දා ඒ වෙලාවේ. ඒක නෙවෙයි මෙතන වැදගත් වෙන්නේ. මට උදව් කරපු එක ඇයි මගේ මිතුරිය හින්දා. අන්න අර පුද්ගලයෝ දෙන්නගේ තියෙන වෙනස. එහෙම තමයි මිනිස්සුන්ගේ ස්වභාවය. ඉතින් අපි ඒවට කලබල වෙන්න ඕනේ නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ මිනිස්සු මේ විදිහට හැසිරෙන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම දැන් අර කාන්තාවයි කලින් කියපු කාන්තාව අර නම්බර් 1 කාන්තා නම්බර් 1 කියන්නේ ඉස්සෙල්ලා මං කියපු කෙනා. නම්බර් 1 නෙවෙයි ඉතින්. එයාගේ හැසිරීමෙන් නරක හැසිරීමෙන් නම්බර් 1 කියන්න පුළුවන්. මේ නරක හැසිරීම කියන්නේ මේ මිනිස්සෙකුට කතා කරලා ඉවරලා එයාගේ කාලයත් හොරකම් කරගෙන
එයාට එකපාරටම අවුරුදු ගානකින් එකපාරටම මතුවෙලා මෙහෙමයි අනේ මට ඔයාලට චුට්ටක් කතා කරන්න පුළුවන්ද ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා කියලා කියලා ඉවර වෙලා පොඩි ටොක්සික් වචන ටිකක් විසි කරන්නත් මිනිස්සුන්ට පුළුවන්. හැබැයි මං වගේ කෙනෙක් ආයි ජීවිත කාලෙම මේ මනුස්සයාට කොහොම නෙමෙයි කොහොම කිව්වත් මෙන්න මේ උදව ගැන මම කතා කරන්නේ නැත. ඉතින් ඒ මට රිදෙලා නෙමෙයි. මට රිදෙන කාලයක් තිබුණා මම තරුණ කාලේ පොඩි කාලේ. හැබැයි දැන් අපි ජීවිතේ යම් කිසි වයසකට ඇවිල්ලා දැන් ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන් අමුතු හයියක් ශක්තියක් තියෙනවනේ. ඉතින් ඒක කාලයත් එක්ක අපේ ජීවිතේ වෙනස් වෙනවත් එක්කම අපි දැන් මම නම් මැදි වයසට එනවත් එක්කම මම හැමතිස්සෙම මේක කල්පනා කරනවා. මැදි වයසට එනවා කියන්නේ වයසට යනවා කියන එක නෙවෙයි. ඒක පිළිගන්න හොඳ නෑ කවුද පිළිගන්න ඕනේ. මේ නමුත් හිතෙන් තරුණව ඉන්න පුළුවන් නේද? හිතෙන් ශක්තිමත්ව ඉන්න පුළුවන්. තරුණකම තියාගන්න පුළුවන්. ඉතින් ওই වගේ ඔය මෙහෙ විසි වෙන ටොක්සික් වචන වලට ටොක්සික් මිනිස්සුන්ගේ හැසිරීම් වලට සැලෙන්නේ නැතුව ඒ වෙච්චර ගණන් ගන්න නැතුව ඒ මිනිස්සු තේරුම් ගන්න ඒ මිනිස්සුගේ ප්‍රවේශම් වෙන්න ඉගෙන ගත්තාම හරි. ප්‍රවේශම් වෙන්න කියන්නේ ඒ අය අනවශ්‍ය අය ඇත්කලා තියනවා. මට නිකන් කියන්න හිතුනේ මේක මෙම ඊට පස්සේ මට තව කෙනෙක් කතා කරලා දවසක් මගේ හිතවත් කෙනෙක් එයාගේ අදහස් ටිකක් මට කිව්වා මේකත් මේ පෙරේද වෙච්ච දෙයක්. මේ ටික ඔක්කොම එකට උනේ හින්දා මට මේ වීඩියෝ එක පොඩ්ඩක් කරන්න හිතුනේ. දැන් එයා කියනවා මේ තාරකා බලන්න මේ මිනිස්සු මේ මට අදාළත් නැති ඇතික මට කතා කර ඉන්න සිද්ධ වෙනවා. එතකොට එයාගේ ආයතනයේ වැඩ කරන කෙනෙක් හරි ඒ ළඟපාත කෙනෙක් හරි මට හරියට මතක නැහැ ඒ කියපු කෙනා. මගේ යාළුවත් කාන්තාවක් තරුණ කෙනෙක් යා. තරුණ කාන්තාවක් ඔය කියන කෙනත් කාන්තාවක්. එයාගේ යාළුවා කියලා කියන. මං කියන්නේ මේ මිතුරු වෙසින් එන ඉතින් එක පැත්තකින් බැලුවා ඒගොල්ලෝ මිතුරු නෙමෙයිනේ හිතවත් අය නෙමෙයිනේ මිනිස්සු තමයි යට උදව් කරන්න ඈතින් ඉඳගෙන තමන්ට පුළුවන් විදියට උදව්වක් කරන්න කැමති නම් කරනවා නැත්නම් ඇත්තටම බලන්නවත් හොඳ නැති අය ඉන්නවා මොකද වැඩක් නැහැ ඒගොල්ලන් බලන්නේ අනිත් එක්කෙනාට දැන් දියුණු වෙන්න උදව් කරන්නකො මට කියලා කිව්වට ඒ මනුස්සයාට ජීවිතේට දියුණු වෙන්න අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම හොඳට බැලුවොත් පේනවා ඒක දියුණු වෙන්න නෙමෙයි දියුණු වෙච්ච මිනිස්සු දිහා බලාගෙන එක්ක කම්මැලි හරි එක්ක මේක ජීවිතේට කරන්න නැතුව ඉන්න මේ අදහසක් තමයි ඉතින් කරන්නේ නැහැ ඒක. ඒ එතනින් අඩියක්වත් ඉස්සරහට තියන්නේ ඔය වගේ කවුරු හරි දිහා බල කාට හරි මොනවා හරි කියන එක තමයි කරන්නේ. ඉතින් අර එයා ඒ මගේ අනිත් යාළුවා කිව්වේ මේ ළඟදී කතා කරපු එක්කෙනා කිව්වා මේ එයාට මෙහෙම හැමදාම අනවශ්‍ය කතා අහන්න වෙනවා. මේ මිනිස්සු මට එක දේවල් කියනවා හින්ට් ගන්නවා මේ වදින්න දේවල් කරනවා එක ඔය වගේ. ඉතින් එයාට එතනින් ඒ මනුස්සයාගෙන් ගැලවෙන්න ටිකක් අමාරුයි මොකද එකට වැඩ කරන්න මම හිතන්නේ සිද්ධ වෙලාද කොහෙද මට මතක නෑ හරියටම මම හිතන්නේ ඔෆිස් එකේ එක්කෙනෙක්ද ඒක තමයි ප්‍රශ්නේ වෙන්නේ දුරස්ත කෙනෙක් නම් ටෙලිෆෝන් එකෙන් ඒ කියන්නේ දුරකථනයෙන් කතා කරපු කෙනෙක් නම් එයාව හල් කපලා දාන්න පුළුවන් ඒ ටෙලිෆෝන් නම්බර් එක ඕන නැහැ ඕක තමයි අවශ්‍යද බ්ලොක් කරලා දාන්නත් පුළුවන් එහෙම ඉතින් බය වෙන්න ඕනේ නැහැ ආස කරන්න තු හිටියම ඉවරයිනේ හැබැයි නිතර වැඩ කරන්න සිද්ධ වෙන කෙනෙක් හරි ගෙදරම කෙනෙක් හරි ඒ වගේ වුණොත් ඒක ටිකක් ඉතින් සංකීර්ණයි. ඒකට ඉතින් Taman දන්න ශිල්ප දාලා මේ ඒක කන්ට්‍රෝල් කරගන්න වෙනවා. මොකද ඒකෙන් Tamanගේ අර ඉනර් සර්කල් එකට කවදාවත් ඒ විෂ ඇතුළු වෙන්න දෙන්න හොඳ නැහැ. විශේෂයිත මිනිස්සු ඉන්නවනේ ඒගොල්ලෝ අර සත්තුන්ගේ විෂ තිබුණාට ඇත්තටම සත්තු ඔය වගේ දුෂ්ට නැහැනේ. සතෙක් දෂ්ට කරන්නේ එයාට හානියක් වුණොත් විතරයි. මෙහෙම මිනිස්සු ඉන්නවා ඒගොල්ලන්ට හානි වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ ස්වභාවයම අනිත්‍ය උන්ට දෂ්ට කරන එක තමයි. ඒ නිසා එයාගෙන් ප්‍රවේශම් වෙන්න ඕනේ. ප්‍රවේශම් වෙන්න. ඒ ප්‍රවේශම් වීම අවශ්‍යයි ජීවිතේට. ඒක කියන්නේ යන්නේ මේ පොඩි වීඩියෝ එකකින්.